සල්ලි හොයන විදිය කොහොමද කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා කමෙන්ට් දාලා තිබුණනේ. ඒ කට්ටියට තමයි මේක. ස්කිප් නොකර බලන්න. අනිවාර්යයෙන්ම ගොඩ යන්න හදන ඔයාට මේක වටිනවා වෙන්න පුළුවන්. ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අමතර ආදායම් හොයන විදිය වීඩියෝ එකක් දෙන්න කියලා කමෙන්ට් දාලා තිබුණා. ඉතින් වීඩියෝ එකක් නම් ගේන්න උන්නේ නැහැ මේ වැඩ හින්දා. ඉතින් මම අද අමුවෙන්ම මම කරන දේ ගැන වීඩියෝ එකක් දාන්න තමයි වලට හදන්නේ. මේක ස්කිප් නොකර බලන්න. දන්න අයට නෙවෙයි නොදන්න අයට. මොකක් හරි කට්ටක් කාලා ගේමක් ගහලා ගොඩ යන්න හදනවා නම් එයාලට තමයි මේක වටින්නේ. වෙන කාටවත් නම් මේක වටින්නේ නැහැ. මේ ඉතින් මම මේ කියන්න යන්නේ මගේ රැකියාවට අමතරේ කරන වෙනත් වෘත්තියක් ගැන තමයි මම මේ කියන්නේ. මම සාමාන්‍යයෙන් විවේකයක් තියනලාට විවේක යන අඩුයි කොහොම හරි විවේක හදාගෙන ඉවිල්ලා මම ගොඩාක් දුරට මේ වෙන නිර්මාණ තමයි මම කරන්නේ. නිකමට වගේ කම්මැලිකම යන්න වගේ කරපු දෙයක් තමයි මේක. මගේ වෙනම Facebook account එකක් තියෙනවා. ඒක නම මට ඔයාලට කියන්න බෑ. මොකද ඒකේ audience එක ගොඩාක් දුරට ඉන්නේ පිට රට අය. ඒ නිසා දැන් මම ඕක කියන්න ගත්තොත් වෙන්නේ මේ ඒකේ reach එක පොඩ්ඩක් අඩු වෙනවා. එයාලගේ හරහා තමයි මට contact එන්නේ. මම ඇවිල්ලා මේ මැටි නිර්මාණ විතරක් නෙමෙයි සිමෙන්ති නිර්මාණ, ෆයිබර් නිර්මාණ, ඒ වගේ ගොඩාක් නිර්මාණ මම කරනවා. මේවා කරලා මම විදේශ වෙළඳපොළට අපනයන කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ මගේ කස්ටමර් බේස් එක හැදිලා තියෙන්නේ ඕස්ට්‍රේලියාව, ප්‍රංශේ, ඒ වගේම කුවේට්, දොහා කටාර් කියන මැද පෙරදිග රටවල් නම් ගොඩාක් කස්ටමර්ලා ඉන්නවා. ගොඩාක් දුරට මම මේ කස්ටම් බේස් එක හදාගත්තේ හරි අමුතු විදියකට. කවුරුවත් කරන විදියකට නෙමෙයි මම මේක හදාගත්තේ. හරිම වෙනස් විදියකට තමයි මම මේ කස්ටමර් බේස් එක හදාගත්තේ. මුල්ම කාලේ මට මතක විදිහට කොරෝනා කාලේ ඉදර නිකන් ඉන්නකොට කරන් දෙයක් නැති හින්දා තමයි මේ වැඩේ කරේ. මම මුලින්ම කරේ account එකක් හදාගෙන ඉවර වෙලා පිටරට ඉන්න අය පොඩ්ඩක් හොය එයාලගේ නම් සර්ච් කර කර මට හිතෙන විදිහට එක එක නම් ගහ බලනවා. මෙයා ඕස්ට්‍රේලියාවේද, මෙයා ප්‍රංශයේද, මෙයා ජර්මනියේද, කුවේට්ද එහෙම බල බල එයා රට නම් ඉන්නේ. ඒ කෙනාට මම මේ ප්‍රින්ට්ස් එකක් යවුවා. එහෙමම කළා මම කොහොම හරි page එක පොඩ්ඩක් අප් කරගත්තා. අප් කරගෙන මම කරන නිර්මාණ ඉංග්‍රීසික දැම්මා. මොකද මම මෙහෙම කතා කර එක නිර්මාණයක් දාලා නැහැ. normal දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා මේක බැලුවා. බලන්න ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් දෙයක් යනකොට මට පොඩි ඕඩර් එන්න ගත්තා. ඒ කියන්නේ එයාලගේ බර්ත්ඩේ එකට, ඇනිවර්සරි එකට ඒ වගේ අපිට ඔය වගේ නිර්මාණයක් හදලා දෙන්න පුළුවන්ද? එහෙම කියලා එන්න ගත්තා. මම මේක මුලින් ගණන් ගත්තේ නැහැ. පස්සේ ටික මට WhatsApp වලට එන මැසේජ් ගන්න වැඩි වුණා. ඊට පස්සේ මම කරා මේ වැඩේ හොඳයි කියලා හිතුණා. මම නිකන් බැලුව එකක් දෙකක් කළා. ඉස්සෙල්ලම මට ඕඩර් එකක් ආවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මම වැඩ කරපු මහත්තයෙක් ගෙදරකින්. ඒ කියන්නේ මහත්තයා ලංකාවේ ඉන්නකොට මම එයාගා වැඩ කරා. වැඩ කළා මොකද මම කොන්ත්‍රාක්ට් කරන්නේ. ඒ වැඩ කරනකොට මේ මහත්තයා මාව ගැන දැනගෙන ඉවිල්ලා එයාගේ තාත්තා නැති වෙලා තාත්තගේ අවුරුද්ද දානේ තියෙනවා. ඒකට තාත්තගේ රූපේ හදලා දෙන්න කියලා. ඉතින් මම මේ වැඩේ කරා. කරලා ඊට පස්සේ යාළුවට ඒක මම පාර්සල් කරලා යවුවා. ඒකට මේ පාර්සල් කරන එකෙත් ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. මොකද මේවා කැඩෙන්නේ නැති වෙන්න මේකට මම ඩිලිවරි බොක්ස් එකක් හදනවා. මේක ඊට පස්සේ කැඩෙන්නේ බින්දෙන්නේ නැති වෙන්න මොකද මේක shipping වෙනකොට කැඩෙන්නේ බින්දෙන්නේ නැති වෙන්න මේක පාර්සල් කරන්න ඕන. අනික බොක්ස් එක හැදුවා කියලාත් බෑ. බොක්ස් එක ඕපන් එකේ තමයි පෝස්ට් ඔෆිස් එකට හරි කුරියර් එකට හරි ගෙනියන්න ඕන. මේකේ තියෙන්නේ මොනවද කියලා එයාට වටහා ගන්න. ඉතින් ඊට පස්සේ ඒක වෙනම මම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. එහෙම කළා තමයි පාර්සල් කරන්න ගත්තේ. එහෙම කළා මම මුලින් යවුවා. යවලා මේ වැඩේ සාර්ථක වුණා ටික. දැන් නම් මට ගොඩාක් ඕඩර් එනවා. මට කොච්චර ඕඩර් ආවම මම මාසෙකට ගන්නේ ඕඩර්ස් 3යි. ඒ ඕඩර්ස් 3 ගන්නේ මාස 3ක් කල්ලි ඉල්ලලා. මොකද මට වෙලාව මදි. මේව වේලෙන්න ඕන. ඒ නිසා ඒ කාල රාමුව බල්ලෙවිල්ලා මම මාස 3ක් ඇතුළත තමයි ඕඩර්ස් ටික ගන්නේ. ඒ මාස 3 ඇතුළත ඕඩර්ස් 3යි කරන්නේ. ඒ 3 කළා මම ඒක අපනයනය කරනවා. දැන් මේක විතරක් නෙමෙයි මම අපනයනය කරන දේවල්. තව ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා කවුරු හරි මේකට ශේෂ්ත්‍රයට මේ ශේෂ්ත්‍රයට උමනාවක් තියෙනම කෙනෙක් ඉන්නවා නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. මම මේක පාර්සල් කරන විදිය, මේ කස්ටමර් හොයාගන්න විදිය, ඊට පස්සේ මේ කුරියර් එකට දෙන්නේ කොහොමද? දැන් අපි ශ්‍රී ලංකන් මේල් වලින් යවනවද? කුරියර් සර්විස් එකකින් යවනවද? ඒ විස්තර ඔක්කොම මම දෙන්නම් කොයි වගේද කරන්න පුළුවන් කියලා. ඔයාලට වෙනස්ම දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේකට ඇතුල් වෙන්න. මේක බැරි නෑ. ඒක හරිම සාර්ථක දෙයක්. අදුම තරම් මම මේ දේ කරනවා කියලා මගේ ගමේ කෙනෙක්වත් දන්නේ නැහැ. අදයි මම මේ වීඩියෝ එකක් කරලා පෙන්නන්නේ. අර ඔයාලගේ කමෙන්ට් ගොඩක් තිබුණා. කොහොමද සල්ලි හොයන්නේ කියලා අහලා. ඒකට උත්තරයක් විදිහට තමයි මම මේක දුන්නේ. මේක දැන් වැඩ ඉවර නැහැ. වහිනවා මේ වැස්සේ තමයි මම මේ වීඩියෝ කරන්නේ.
ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා මේ වගේ වෙනස්ම මොනවා හරි නිර්මාණයක් කරන්න පොඩි කැමැත්තක් තියෙනවා නම් ඔයාලා මුලින්ම YouTube එකේ තියෙනවා මට ඒව නම් කියලා දෙන්න තේරෙන්නේ නැහැ මොකද මම ඊට අවුරුදු 4-5කට කලින් කරගන්නපු දේවල් ඒවා මේ Payoneer account එක Skrill ඊට පස්සේ අපිට ඔය edit කරනකොට එහෙම තියෙනවා Pixlab එක Canva එක ඒවා පොඩ්ඩක් කොහොමද වැඩ කරන්නේ කියලා ඒවා process එක කොහොමද කියලා ඒවා පොඩ්ඩක් තේරුම් ගන්න. මට වැඩි වෙනස් විදිහට දේවල් කරන්න ඇති. මේක මගේ ක්‍රමේ. මේ ක්‍රමේ ඉතින් මට සාර්ථක වුණා. ඔයාලට කොහොම වේද කියලා මම දන්නේ නැහැ. මම මොකද මේ හැමදේම කරගත්තේ මීට අවුරුදු 3-4 කලින් මොකද කොරෝනා කාලේ තමයි මුලින්ම මම මේ දේවල් වලට යොමු වුණේ. ඉතින් ඔයාලා අර මම කියන account එක පොඩ්ඩක් කොයි විදිහටද වෙන්නේ කියලා මම දන්න විදිහට නම් දැන් Payoneer ලංකාවට දීලා තියෙනවා. මම දන්නේ නැහැ හරියට. මම ඒ දවස්වල කැනේඩියන් විදිහට තමයි account එක හැදුවේ. ඒව අදටත් verify ඒවෙන් තමයි ගනුදෙනු වෙන්නේ. ඒ අරින්න දැන් මේ මෑතකදීම මේ ෆ්‍රාන්සින්න මහත්තයෙක් මට සල්ලි වගේක් දැම්මා. ඒක දැන් මෙතන නෑ මම රිසිට් එක පෙන්නන්නම්. මේ තියෙන රිසිට් එක. මෙයා ෆ්‍රාන්සින්දල සල්ලි දැම්මේ රියා මනි එක්ස්චේන්ජ් කරා දැම්මේ. ඊට පස්සේ මම මගේ කොමර්ෂල් බැංක් එකට ගිහිල්ලා ඒක සල්ලි ටික මම ට්‍රාන්ස්ෆර් කරලා ගත්තා. එතකොට අපිට කන්වර්ට් කරලා ඉන්නේ රුපියල් වලට. දැන් අර Payoneer වගේ account එකක් හදාගෙන දේ කරපුවොත් ඩොලර් කෙලින්ම account එකට දාගන්න පුළුවන්. ඩොලර් ඒකට දාගත්තන් පස්සේ ඒක ඩොලර් ටික හඳව ගන්න පුළුවන්. එතකොට මාකට් එකේ ඩොලර් හයි රේට් එකක් යන වෙලාව බලලා අපිට ඒක මාරු කරගන්න එක තමයි ලාභම් වැඩි. එතකොට අපි එතනොත් තව කීයක් හරි ආයෝජනය කරගන්න වැඩක් ඒක. පොඩ්ඩක් අර වෙනස්ව හිතන්න. මට දැන් දේ තමයි ඉතින් මම කියන්නේ. ඉතින් ඔයාලට මේක ගැලපෙනවා නම් ගැලපෙන විදිය පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. ඔයාලගේ වෙනස්ම හැකියාවක් තියෙනවා. දැන් මම මේක විතරක් නෙමෙයි පිටරට රටනේ මේ කරන්නේ. තා පොඩි පොඩි අයිටම් ටිකක් තියෙනවා. ඒවත් මම වෙනම්ම කියලා ෆෑන් බේස් එකක් හදාගෙන නැහැ. ඒකට මම කන්ස්ට්‍රක්ට් කරන්නේ. ඒ අතරතුර පිටරට වැඩ කරන මහත්තුරු ඉන්නවා. ඒ මහත්තුරුන්ගේ නෑදෑයෝ යාළු හිත මිත්‍රාදී පිටරට ඉන්නවා. ඒකට මම යාළට වැඩ කරන ගමන් කියනවා මම මේ වගේ දේවල් කරනවා මහත්තයා. මට පොඩි සපෝට් එකක් දෙන්න. ඒකට යාළා රට ගියන් පස්සේ ඒ ඕඩර් එක අනිවාර්යෙන්ම මට කෝල් කරලා කියනවා අපිට මෙහෙම දෙයක් කරන්න මෙහෙම දෙයක් කරන්න කියලා. ඒක තමයි මම හදාගත්තු ෆෑන් බේස් එක. ඔයාලත් මේ විදිහට පොඩ්ඩක් try කරලා බලන්න. මේක බැරි දෙයක් නෙමෙයි. මට පුළුවන් වුණා නම් ඔයාලට මේක බැරි වෙන්නේ නැහැ. මේක කරන්න පුළුවන්. කැමැත්තක් තියෙන කවුරු හරි ඉන්නවා නම් inbox message එකක් දාන්න. මේකෙන් ගොඩ යන්න පුළුවන්. අනිවාර්යෙන් තමන් කරන රැකියාවට අමතරේ මාසෙට ලක්ෂ 2-3ක් හොයන එක සිම්පල්. සාමාන්‍යයෙන් මම මේ කරන්නේ ඕඩර්ස් 3යි. මේ ඕඩර්ස් 3ට හැමම බාර ගන්න නැහැ. මොකද මට එනවා ඕඩර්ස් ඇති වෙන්න මට එනවා. මගේ වෙනම page එකක් තියෙනවා. මගේ page එකේ නම මේ channel එකේ මට කියන්න බෑ. ඒ නිසා මේ පළත් ඔයාලගේ personal එක රැක ගන්න පුළුවන් විදිහේ page එකක් handle කරගන්න. ඒක කාටවත් දෙන්න යන්න බෑ. මොකද ඒක international audience එකක් රැඳෙන්න ඕන හින්දා මම නම් සිංහලෙන් කතා කරන්නේ නැහැ. සිංහලෙන් කතා කරොත් ඒකේ reach එක අඩු වෙනවා. ඒ නිසා මම මගේ රූපයවත් වැඩිපුර පෙන්වන්නේ නැහැ. මම හදන නිර්මාණ විතරයි වැඩිපුර පෙන්වන්නේ. එහෙම කළා තමයි මම මගේ ෆෑන් බේස් එක හදාගත්තේ. ඔයාලා try කරලා බලන්න. ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මගේ YouTube channel එක දීනා ආර්ට් LK කියලා. ඉතින් මම ඊ account එකට ගිහින් බැලුවා. ඊ account එකට ගිහිල්ලා බලනකොට මම දන්නේවත් නැහැ. දවස් 2-3ක් ඇතුළත subscribe 1000ක් වෙලා තුනේ එක. ඇත්තටම මම දන්නේ නැහැ. මම නිකන් ওই මේ නිකන් සාමාන්‍ය වැඩ කරන දේවල් ඉතින් ඒකට වීඩියෝ කරලා දානවා. ඉතින් මම channel එක නම් පටන් ගන්න ගොඩාක් කාලයක් වෙනවා. එතකොට වීඩියෝ දැම්මේ නැහැ. මම මේ Facebook එකට දාන ගමන් ඒකට නිකන් එකක් දෙකක් දැම්මා. මම දන්නෙත් නැහැ. ඊයේ මම බලනකොට subscribe 1000 පැනලා. මට හරිම සතුටුයි. ඔයාලා ගිහිල්ලා එක subscribe කළාට. ඉතින් ඔයාලට ඒකට බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක මම අද නවත්තන්නම්. ඔයාලට මොනවා හරි වැදගත්ම දෙයක් දැනගන්න තියෙනම් කැමති කෙනෙක්. මේක පිටරට යවන කෙනෙක්ට කතා කරලා වැඩක් නැහැ නේ. ආසාවක් තියෙන කෙනෙක්, කැමැත්තක් තියෙන කෙනෙක් නම් මට inbox message එකක් දාන්න මම එයාලට පැහැදිලිවම මට ඉඳ තියෙන වෙලාවට මම ඒව පැහැදිලිව rules අනිවාර්යෙන් කියලා දෙන්නම්.